ගජකේසරියේ ආණ්ඩි වෙදනා යකුන් පොළොවට ඇවිදින් මිනිසුන්ගේ රන් වීතර අදිති පොළොවේ සහ මිනිසුන්ගේ ගුදවාස්තු බලයෙන් එම විමානයට යා හැකි බව කියති. ලේය ශ්‍රාවය දිනා ක්‍රමය හදාගෙන මිනිස් ශක්ති ගනිති. එම වෙදනා යකුන් මිනිස් ශක්තින් විකුණන විකිණීමට පුරුදු කරන පිරිසකි ඔවුන්. මිනිස් ජීවිත ප්‍රාණසාර ගැනීමට ඉඩ නොදෙනා විට රට ජාතීන් විනාශ කරති. නායකයන් විනාශ කරති. ආණ්ඩු පෙරලා දමති. පොළොවේ ඇති මිනිස් අවශ්‍ය නීති ධර්මතා විනාශ කර දමති. රහසින් සොරකම් කර ඇති මිනිස් ශ්‍රාව ලේය වාස්තුගත කර බුද්ධසාර ශක්ති බලයෙන් ලිංවල ලෙන්වල විමානයට යන වේග මාර්ග ඇති බව කියති. පෙර කාලයේ සිට පිහිටි ශක්තියද අලුතෙන් ඇති කරගත් ස්ථානවලත් හෝටල් නිවාස සිද්ධස්ථාන සහ නොඑක් ආකාරයෙන් සංගවා වසා තිබේ කියති. එම ගුද වාස්තු බලයෙන් ගජකේසරී විමානයට යා හැකි බව කියති. ලෝකෝත්තරවරු මිනිසුන් වන කොටියන් පොළොවේ මිනිසුන්ටත් කවන පොවන කැපෙන කෙටෙන සිහින්ව ඇඹරු වීදුරු කටුකුඩු යත්ත වාස්තු කාන්දම් වේග ගමනිත ආහාර මිනිසුන් හට දීමෙන් පසු ආයුෂ ප්‍රාණ වේග වෙන් කර ගනිති. එම ආණ්ඩියකුන් පෙර කාලයේ සිට ඉතිරි මිදුන ජල්ලීක කොටස් වලින් මිනිස් පාද පඩිපෙළක් බලුයූන ගර්භ උපද්ගයට යාමට නිර්මාණය කර ඇති බව කියති. මිනිසුන් වන කොටියන් එම පාද පඩිපෙළ මිනිසුන් හා එම අයගේ ජනතා නායකයන් නියෝජනය කරති. එය යුග ගුත ගණිත නම් එම පාද පඩි කියවමින් පණ්ඩිතයකුන් ගර්භලෙනට ගමන් යති. ලෝකයේ මිනිසුන් රවටන්නට උන්ගේ පුළුවන්කම් උදුරා ගන්නට රූප වයස නාම සහිත සිරුරු හදා ගනිති. පවුල් හදාගෙන පොළොවේ මිනිසුන් විවාහ කර ගනිති. මිනිසුන්ගේ වර්ධන වේගය සොරකම් කර ගනිති. නොයිකුත් වයසින් පෙනී සිටින්නට නොමැරී සිටින්නට ක්‍රම දෙනවා කියමින් වඳුරු යකුන් මිනිස් ශක්ති හා ලේය දොවාගෙන දේවත්වය ගැනීමට මිනිසුන්ටත් ලේකෙලිය පුහුණු කරවා මිනිස් පවුල් විනාශ කරවති. සත්‍ය කරන අයහට බොහෝම කරදර හිරිහැර කර ජීවිත පහසුකම් නැති කරති. රැවටි උන් පසුපස ගියායටත් බලු ගර්භ විද්‍යාගාර දේවාල යට ගෙන ගොස් ආගම් සත්‍ය පුණ්‍ය භාවය ලබාගෙන රූප හදාදී රවටාගෙන නොඑක් වැරදි මාර්ගවලට යොමු කරවා ඕනකම් කරගනිති. එම බලු ගර්භ විද්‍යාගාර දේවාල පාමුල ගලා යන මලකුණු සාරය මලකුණු විස බීජ සාරය මිනිසුන් පාවිච්චි කරන ආහාර ජලය ශවසන වායු මණ්ඩලවලට
කලවම් කරති. මිනිසුන්ගේ නිවෙස්වලට දමා නොයෙක් හසුරවා ගැනීම් කරති. අම්මාවරු දුර්වල කරගෙන කින්ඩි ප්‍රනාලය තලති. කියති එම විමානයේ මිනිසුන් වන කොටියන්. ආව ලෝක තීස්වර යන පාණ්ඩි ග්‍රන්ථයක සවර වචන සිර කර ගෙන පාපයට සමාව ගනිති. එහි ක්‍රියාව සුද්ධ වූ උත්තම ජීවිතවල අතීත සවර සහිතව ඇත. ආපසු වචන මාරු කියන සවර සහිතව ඇත. තැලිපිලි රෙදි සහ වචන මාරු ඇත. එහි මිනිස් ජාල උඩුකබාය ගලවාගෙන මිනිස්කම්ගෙන මිනිසුන් සතුන්ව කරති. එම යක්ෂ සෙනග ගමන් යන මිනිස් රත්තරන් වේග වලින් පාද සැදී මිනිසුන් ආහාරගත් දේවල් වල මුල් කියවන හින්දා එම ආණ්ඩියකුන් එහි ඇති රන් පාදවල ගමන් වේග වලින් එහි ගොස් ඇති රන් පාදවල මාතෘ ගමන් වේග රත්තරන් පාදවල ගස් මල් ඵල නිර්මාණ ඇතිවන බව කියති. උළුකුඩ පාපයේ කෙලවරදී දරුවන් මිනිසුන් හට සිව දේවයන් ඊශ්වර දේවයන් පිහිට ලැබී කුටි බවට පත්වීමට පිහිට ලැබී ඇති බව කියති. එහි මිනිසුන් දුකට පත් වූ මිනිසෙයින් දුක්ඛිත තත්වයේ දරා ගනිමින් ලෝකෝත්තර දරුවන් මිනිසුන් ස්ත්‍රීන්ගේ මාතෘ සියුම් සංවේද ජාලය තුලට වැදී මාතෘරන් ඇද ගැනීමට දන්නා බව කියති. ආණ්ඩියකුන් සමග පොළොවට පැමිණ දරු බන්ධන ඇති කර ස්ත්‍රීන් මව්වරුන් ආවේගශීලී කර රන්සවර ගමනය කරති. එම අයට අවශ්‍ය වචන සවර කියවා ගනිමින් එම විමානයේ ඇති කරවන ශුද්‍ර ජීවීන් කුරුපැත්තන් දමන්නේ හෙලන්නේ පොළොවට හින්දා මිනිසුන් නැවතත් ඉපදී මෙරි බලුවානික යකුන්ගේ පව් පන අදිනු ඇති.